රාජ්‍ය සේවකයන් සම්දහ ආයතනික සංග්‍රහය සම්බන්ධ නීති රීති ශ්‍රී ලංකාව. රාජ්‍ය සේවකයන් විසින් ආයතනික සංග්‍රහයන් තෑගි සංග්‍රහ දීමනා පිළිගැනීම පාලනය කරන ප්‍රධාන විධිවිධාන දෙකක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන සභාවේ නීති CIABOC ආයතන සංග්‍රහය එස්ටැබ්ලිෂ්මන්ට්ස් කෝඩ් අල්ලස් නීති යටතේ සීමාං අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන සභහ පවසන පරිදි රාජ්‍ය සේවකයන් අදාළවා සංග්‍රහයන අතිශයින් තීරණාත්මක සාධකයක් වී. තෑගක් යනු කුමක්ද? තෑගක් යනු මුදල්, දේපල හෝ වෙනත් වටිනාකමක් ඇති ඕනෑම වරප්‍රසාදයක් හෝ ප්‍රතිලාභයක් විය හැකිය. ඉහළ මට්ටමේ ආයතනික සංග්‍රහයක් උදා නොමිලේ ගුවන් ගමන් VIP ප්‍රවේශපත්‍ර සුඛෝපභෝගී හෝටල් නවාතෑන්. නීතිය ඉදිරියේ තෑගක් ලෙස සැලකිය හැකිය. B. නීතිමය සීමාවන් රාජකාරියට බලපෑම යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් තමන්ගේ නිල රාජකාරිය නිසි පරිදි හෝ අවංකව ඉටු කිරීම බලපෑම කිරීමේ අරමුණන් දෙන ඕනෑම තෑගක් හෝ සංග්‍රහයක් පිළිගැනීම අල්ලස් ලෙස සැලකිය හැකිය. කිසියම් නිල ක්‍රියාවකට පෙර අතරතුර හෝ පසුව ලැබෙන සංග්‍රහයක් ප්‍රශ්න කිරීමකට ලක්වේ. තෑග්ගේ වටිනාකම අධික හෝ අසාධාරණ වටිනාකමක් ඇති ඕනෑම තෑග්ගක් හෝ ප්‍රතිලාභයක් රාජ්‍ය සේවකයා විසින් ප්‍රතික්ෂේප කළ යුතුය. වටිනාකම කෙතරම් දෙයයි නිශ්චිතව නීතියේ සඳහන් නැතත් එය සාමාන්‍යයෙන් සාධාරණ සත්කාර සීමාව ඉක්මව යාම මෙහිදී අදහස් කෙරේ. පොදු උත්සවයකදී සියලු දෙනාටම පිරිනමන සාමාන්‍ය ආහාරපාන හැර තනි රාජ්‍ය සේවකයෙකුට පෞද්ගලිකව පිරිනමන සුඛෝපභෝගී සංග්‍රහයන් මෙයට ඇතුළත් වේ. ආයතන සංග්‍රහය යටතේ විධිවිධාන ආයතන සංග්‍රහය මගින් රාජ්‍ය නිලධාරියෙකුගේ විනය හා හැසිරීම පාලනය කරන අතර තැගි හා සංග්‍රහ සම්බන්ධයෙන්ද එහි සඳහන් වේ. තහනම් රාජ්‍ය සේවකයෙකු තමාගේ නිල තත්ත්වය හේතුවෙන් යම් තැනැත්තෙකුගෙන් තමාට හෝ තමාගේ පවුලේ සමාජිකයෙකුට තැගි ණය හෝ වෙනත් වරප්‍රසාද ලබා ගැනීම සාමාන්‍යයෙන් තහනම් වේ. ව්‍යතිරේක සාමාන්‍ය සත්කාරය පොදු උත්සවයකදී හෝ මිල හමුවකදී පිරිනමන සාධාරණ ආහාරපාන ලයිට් රිෆ්‍රෙශ්මන්ට්ස් පිළිගැනීම වරදක් නොවේ. රජයට ලැබෙන තැගි නිල වශයෙන් රටට හෝ රාජ්‍ය ආයතනයට ලැබෙන වටිනා තැගි රජයේ දේපල බවට පත් කළ යුතු අතර නිලධාරියාට පුදගල නිවැන පත් කළ නොහැක. B. අවශ්‍යතා සපුරා ගැනීම කිසියම් තැනැත්තෙකු සේවකයා වෙතින් නිල වැඩ කරවා ගැනීමේ අදහසින් යම් සංග්‍රහයක් පිරිනමන්නේ නම් එය නොවරදවාම ප්‍රතික්ෂේප කළ යුතුය. ආයතනික සංග්‍රහයන් වුවද ඒවා පිළිගැනීමෙන් තම ආයතනයට හෝ රජයේ සේවයට අගෞරවයක් හෝ අපකීර්තියක් ඇති නොවන බවට රාජ්‍ය සේවකයා වග බලාගත යුතුය.